ඔන්න ඉතින් අදත් උදෙන්ම එමියමි දෙන්න ආහාර නාස්ති කරන්න එපා කියලා අපිට කියලා දුන්නා. ඒ වගේම හීරෝෂන් මාමා. සම්බල ආහාරයක් ගන්න විදිය අපිට කියලා දුන්නා. ඒ දේවල් අපේ යාළුවොත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ විදුන මට ඔයාගෙන පොඩි ආරංචියක් ආවා. ඒ මොකද්ද? ගිය පාර තිබුණ බුක් ෆෙයාර් එකේ ඔය පොතක් කියලා දැක්කුවා කියලා. හා ඔව්. ඒ පොතේ නම තමයි The Misadventures of Timmy. අයියට මේ වගේ පොතක් ලියන්න හිතුනේ. අපේ අම්මයි ආච්චි දෙන්නම් පොත් ලියනවානේ. ඉතින් මට ආසාවක් ඇති වුණා පොතක් ලියන්න. ඉතින් අපේ යාළුවෝ කැමති විදියට මම Diary of Wimpy Kid style එකට මේ පොත ලියුවා. ඇත්තද? එතකොට ඔයාලා මේ පොත ලියනකොට ආව අභියෝග මොනවාද? මට එහෙම විශේෂයෙන් අභියෝගයක් නාවේ නෑ. ඉතින් මම සතුටෙන් මේ පොතේ වැඩ ටික අරගෙන ගියා. ඔව්. දැන් අපි මාතෘකාව පැත්තට යමු. ඔව්. Healthy food, happy life. සුවදායි ජීවිතයකට සෞඛ්‍යවත් සුරක්ෂිත ආහාර. ඔන්න ඉතින් දැන් අපි මේ සූදානම් වෙන්නේ මේ ව්‍යාපෘතිය ගැන අපේ පොඩ්ඩොන්ට කියන්න. ඔව්. අපි ගුණාත්මක කැම ගන්නවා වගේම ආහාර නාස්තිය අවම කරන්නත් ඕනේ. ඔන්න ඉතින් ගුණාත්මක ආහාර ගැන ඔයාලට විරුදුවෙන් කියන්නේ අපි මේ හදන්නේ. ඔව්. මේ ලස්සන කවි පන්තිය ලිව්වේ වෛද්‍ය නුවන් තටවත්ත මාමා. ඒ වගේම වාදනය සහ ගායනය කරන්නේ ප්‍රදීප් මුතුකුඩාරච්චි මාමා. ඔව්. දැන් අපි බලමු. නුවණින්ම තාරමු.